කොවිඩ් ප්‍රසංගතය එක අපි මුළු ලෝකයාටම බොහොම බරපතල දැනිච්ච දෙයක්. කොහාටවත් යන්න නැතුව ගෙදරටම කොටු වෙච්ච කාලයක්. හැබැයි ඒ කාලය තුලදී මට සනසෙන් කතා කරලා කිව්වා මැනේජර්තුමිය මෙහෙම මේ රයිස් කියලා පොඩි නැතුව ණය මුදලක් දෙන එකක් තියෙනවා. ලසන මහත්තයා පුළුවන් නම් ඒකට මේ ඇතුළලා ඔයයි ගොවිතැන වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා. රුපියල් 30000ක් මට ඒ වෙලාවේ හැටියට ඇත්තටම රුපියල් ලක්ෂ 3ක් වගේ දැවුණා. මොකද ඒක එක තැන වෙලා ඉන්නකොට ගොවිතැනට වෙනම මුදලක් වියදම් කරන්න අපි හම්බ කරගත්තේ දෙයකින් වියදම් කරන්න තිබ්බේ. දැන් අරක පොඩි නැතුව අවුරුද්දක් ඇතුළත ගෙවන්න දෙනවා කියන්නේ ඇත්තටම ලොකු හයියක්. ඒ ණය මුදල අරගෙන තමයි මම මේ කෙසෙල් වගාවට ටිකක් යොදවලා තියෙනවා. ඒ කියන්නේ මේ කෙසෙල් වගාවේ මගේ තියෙනවා ඇම්බුන් තියෙනවා. එතකොට ආනමාලු කින වර්ගේ තියෙනවා. ඒ වගේම තව තියෙනවා මගේ සුවඳ ඒවා හදලා තියෙනවා. ඒ වගේම කහ ඉඟුරු ඒවා හදුවා. ඊට අමතරව අතිරේකව වත්ත පුරාවටම මඤ්ඤොක්ක දැම්මා. සමහර විට මම මේ මුදල හා සමාන මුදලක් ගත්තා මඤ්ඤොක්ක වලින්. ඉතින් මගේ තව කෙසෙල් වල තව එහෙමයි ආදායම. මිශ්‍ර වගාව කරනකොට අපිට කෙසෙල් වලින් එන්න මාස 9ක් අවුරුද්දක් යනකොට අපිට පළදාවක් එනවා. මඤ්ඤොක්ක වලින් මාස 8ක් අවුරුද්දකට කිට් වෙනකොට එනවා. ඒතකොට ඉඟුරු කහවලුත් ඒ හා සමාන මුදලක් එනවා. ඉතින් ඒවා අර බෙදිලා යනකොට අපිට ඇත්තටම මේ ලොකු ආධාරයක් වෙනවා මේ ජීවනෝපාය කරගෙන යන්න. ණය මුදලෙන් මං අපිට යන දෙයක් කරලා නැහැ. පේන්න මං දෙයක් කරලා තියෙන මුදලට. සනස ආයතනෙන් අපිව මාතලේ උකුලේ එක්කන් ගිහිල්ලා ගම්මික සගාව සම්බන්ධයෙන් ලොකු පුහුණුවක් ලබා දුන්නා. එතකොට මේ පළදාව නෙලාමේදී අස්වැන්න ලබා ගැනීමේදී අපි අස්වැක හොඳ අස්වැන්නක් හදාගන්නේ කොහොමද? ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද? ඒ වගේ පුහුණු සැසිවාර මං හිතන්නේ 5කට 6කට මාව එක්කන් ගියා. ඇත්තටම නොදකපු දෙයක් මේ මැෂින් හදන ඒවා. එතකොට ඔය හල රෝලින් වේලන ඒවා අපිට අලුත් දේවල්. හැබැයි ඒ අරන් ගිහින් පෙන්නුවට පස්සේ අපිට ඒවා දැන් අලුත් දේවල් නෙවෙයි. දැන් අපිත් යන්න ඕනේ ඒ මාකට් එකට. වගාවක් කරලා විශ්වාසයෙන් කරොත් තමයි තව විශ්වාසයෙන් අපිට කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ වගේ තමයි බැංකුවත් මාත් එක්ක විශ්වාසයි. මට ඕන වෙලාවක ඒ ආයතන සලකනවා මේ කුසකර්මාන්තය කිරීමක දෙයක් කිරීමේදී හරි වෙනම ඉඩම් කඩමක් ගැනීමේදී හරි ඒ ආයතන මට සලකනවා. මොකද ඒ සැලකීමේ විශ්වාසය මම තියලා තියෙනවා.